දුෂේන මියුරන්ගේ ඇයට එල්ලවන මඩ ප්‍රචාර පිළිබඳ ඇගේ ෆේස්බුක් පිටුවෙහි පණිවිඩය සටහන් කොට තිබුණා. උපුටා ගැනීම. සුබ දවසක් වේවා මා හිතාදර රසික රසිකාවියනි. මා අද දින වන විට ඉන්නා තැන මේ රසිකත්වය මේ ආදරය මාට ලැබුණේ සියලුම දේ ලැබුණේ මාගේ ප්‍රේක්ෂකයා වන ඔයාලා නිසා කියලා මා සිතනවා. ඒ වගේම ඒ ආදරය හැමදාම ඔයාලා මට දෙන බව මට විශ්වාසයි. මා මෙම පෝස්ට් එක දාන්නේ ඔබ සියලුත්ම දෙනා දැනුවත් කිරීම පමණක් වන අතර කිසිදු කෙනෙක්ට අපහාසයක් හෝ අපහසුතාවයකට පත් කිරීමට නොවේ. මා ගැන දැමූ පෝස්ට් එකක් නිසා මට ඇති වූ අපහසුතාවයන් සහ මාගේ දෙමව්පියන් ඒ නිසා වූ අපහසුතාවය දන්නේ මම පමණි. 2025 3/7 වන දින මායාවී ටෙලිනාට්‍යය වැඩ කිරීමට යෙදී තිබුණේ. ඊට පසු දිනයන්හි මා ප්‍රධාන චරිතයෙන් දායක වන මගේ අලුත්ම ටෙලිනාට්‍යයක රූපගත කිරීම තිබුණු නිසා මාහට එමගින් ඇති වූ මහන්සියට මම අසනීප වී තිබුණේ. එසේ තියා රාජකාරිය දේවකාරිය කියා සිතා මා මට යෙදී තිබුණු දිනයට පැමිණියේය. නමුත් එදින මට අපහසුතාවයක් සහ අසනීප තත්ත්වයක් දැනුන නිසා මා ටෙලිනාට්‍ය නිෂ්පාදකතුමාට ඒ දැනුවත් කර කියා සිටියේ මාහට අසනීප නිසා මාහට දින දෙකක නිවාඩු කාලයක් දෙන ලෙස ඉල්ලා සිටියෙමි. ඒ අනුව මා ඒමට යෙදී තිබුණේ මාර්තු මස 10 වන දිනය. මා සිතනවා මාහට ඇති අසනීප තත්ත්වය මම දැනුවත් කර ඇත් සිටියද මා ඒ අසනීප තත්ත්වය කුමක්දැයි දැනුවත් කිරීම අවශ්‍ය නැති බව. මා මාර්තු මස 10 වන දින ආපසු එහෙමට යද්දී තමා මන් දැක්කේ මා ගැන ෆේස්බුක් පිටුවක පළවූ සටහනක්. එය මා මෙයට දාන්නම්. ඒ සටහන් වූයේ දුෂේනි මියුරාගේ ඉක්මනින් මායාවී නාට්‍ය කණ්ඩායමට අමතක බව කියාය. එසේ කිරීමෙන් බලාපොරොත්තු වන දේ මාහට තාම සිතාගත නොහැක. එය මා ආදරය මා සමග තිරේ බෙදාගන්නා මගේ සහෝදර සහෝදරියන්ද තමා ඇති බව මා දැක කලකිරුණි. දුකසක බෙදාගත් ඔවුන් එසේ කළේ ඇයිද යන්න මා දන්නේ නැති මන්ද ඔවුන් මට එකදු හෝ පණිවිඩයක් මට දුරකථනයට එවා නැත. මාගේ දුරකථනය එක් දිනයක් ක්‍රියාවිරහිත කර තිබුණද මා නිෂ්පාදකවරයාට පළමු දිනම මට දින දෙකක විවේචකයක් අවශ්‍ය බව දැනුම් දී පසුවයි එය ක්‍රියාවිරහිත කරේ. මා එයින් තේරුම් ගත්තේ මෙය හුදෙක් මාහට එල්ල කළ අපහාසාත්මක දෙයකි. එතනින් පසුව මා ඔවුන් අමතා මේ තත්ත්වය තේරුම් කර නමුත් මාහට එයට නිසි පිළිතුරක් හමු වූයේ නැත. මා සිතනවා රංගන ශිල්පිනියකුට අසනීපයක් හෝ විඩාවක් දැනීමට හැකියාවක් ඇත. මොකද එයත් ඔවුන්ද මිනිසුන් වීම නිසා. නමුත් මාහට ආරංචි වූයේ මා වෙනුවට වෙන අයෙක් මේ වෙනුවෙන් යොදා වැඩ කටයුතු කරගෙන යන බවයි. එය මාහට කිසිදු හිස්තිරිදීමක් නැත. මාහට ඇත්තේ මාගත් දින දෙකට ඔවුන් ඒ තරම් දෙයක් කිරීමට අවශ්‍ය වුණාද යන්නයි. අසමීපයක් නම් කාර්නික බැලීම මහත්මා ගතියකි. මේ පෝස්ට් මගින් ඇති වූ අපහසුතාවය මා සහ මගේ පවුලේ අය දනී. එමගින් විශාල සමාජ මාධ්‍ය ගණනාවක මා ගැන මඩ ප්‍රචාරය එල්ල වුණේ. එමගින් ඇති වූ අපහසුතාවය නිසා මා ඔවුනට කියා සිටියේ මාහට දීමට ඇති හිග මුදල මාහට දීම සහ මගේ ගැන ඔවුන් පෝස්ට් එකක් තමා ඕන දේ අනෙක් අයට පැහැදිලි කිරීම කළහොත් මා මෙයට නැවත එන බවයි. නමුත් ඒ කිරීම එයාලා කළේ නැත. මා සිතනවා වැරැද්ද කාගේ වුණත් කාන්තාවකට අපහාස කිරීම පිරිමිකමට තියා මනුෂ්‍ය ගතියට අවුලකි. මොකද අපි සියලුම දෙනා අක්කා නංගි අම්මා කෙනෙක් සිටින නිසාය. කොතරම් දේවල් කියවුවද ඔවුන් කාන්තාවකට කළ අපහාසය නිවැරදි කිරීමට අපොහොසත්වීම දුකකට කරුණකි. ඉන් පසු ඔවුන් වෙන කෙනෙක් යොදා නිර්මාණය කරගෙන යාමට තීරණය කළේද. ඔවුන් කියා සිටියේ මේ චරිතය වෙනුවෙන් මා කළ දෙයක් නැති බවත් ඔවුන් විසින් නිර්මාණය චරිතය ප්‍රේක්ෂක ආදරය ඇතිකර බවත්ය. මාගේ ආදරණීයම ප්‍රේක්ෂකයාට කීමට ඇත්තේ මා මෙම නිර්මාණයෙන් ඉවත් වුණේද මේ නිර්මාණයට අපහාස කළේද නැත. හිතර්ෂීට ආදරය කළ සියලුම දෙනාට ස්තුතියි. දුෂේනි සමඟ ආදරයෙන් බැඳලා ඉන්න සියලුම දෙනාට ස්තුතියි.